නවනින් ගිරා වැඩක් වුණා අපි දෙන්න. තාක්ෂි. මේ දෙන්න පැතුම් කෙලිප වතුරට වැටුණා. එල්ලින්නේ සුන්දර යටිඅන්තර ප්‍රදේශයේ. මෙතනින් එහාට ලස්සන සුරපුරයක් තියෙනවා. අවුල් බස්සේ ඉන්නේ. පැතුම්ගේ දෝනි කේස්. නාන්න දැන් තියෙන ඕන තරම්. අර ඉල්ලෙන පාරම කියන්නේ සංගිලි පාරම කියන්නේ. ඒක අපිට හම්බුණා තව සුන්දර ස්ථානයක්. ඒ තමයි වීඔය පාරක් තියෙනවා රෙහිදී. තව සුබහදාන අපූර්ව නිර්මාණයක් හම්බුණා. ඒක ලස්සන දියැල්ල. මොනවද? අර ඉන්නේ වැටි චෙක් කළා. ඉතින් අපිට තව ලස්සන දර්ශනයක් දකින්න හම්බුණා. ඒ පාර නම් ගන්න දෙයක් නැහැ. පස්සේ අපේ සුන්දර ගමනාන්තයට ඇවිල්ලා ඉන්නේ. අයිබෝන් කොහමද? අදත් ඔන්න ලංකාවේ තියෙන ලස්සනම සොඳුරු ගමනාන්තයක් හොයාගෙන යන ගමන් තමයි මේ ඉන්නේ. අපි අද ඇවිල්ලා ඉන්නේ සුන්දර යටිඅන්තර ප්‍රදේශයට. අපි ආපු ගමන් මාර්ගය ගැන කියනවා නම් අපි යටිඅන්තරට ඇවිල්ලා දැන් මේ ඕලුවැල්ල පැත්තට යන ගමන් ඉන්නේ. මේ පැත්තට ඕලුවැල්ලට යන්න තියෙන්නේ සීපෝන් කියලා තියෙනවා. මේ පැත්තට යන්න තියෙන්නේ. ඉතින් මේ මම දැන් හරියටම ඉන්නේ වීඔය වතුයාය ගාව. එතන බෝඩ් එක ගහලා තියෙනවා. මේ තියෙන්නේ වීඔය වතුයාය. ඒතොර එහා පැත්තෙන් කාතිය. වීදුරේ ලස්සනට ගලාගෙන බහිනවා පල්ලෙහා. මේ තියෙන වීඔය. මෙතනින් එහාට ලස්සන සුරපුරයක් තියෙනවා. ඉතින් ඒක බලාගෙන ඉස්සරහට යමු. ඉස්සරහට යද්දී අද මාත් එක්ක ඉන්නවා පැතුම්. Hi guys, කොහොමද ජීවිතේ? අවුල් බස්සේ සිදුවා. මේ පැතුම්ගේ දෝනි කේස්. දෝනි කේස් නෑ. දෝනිවත් තින් අමතලා බලන්න බෑදී. අවුල් ජීවිතේත් එක තියාගන්න බෑ. ආයේ පැතුම්ගේ චීස් කෑල්ලේ ඉන්න පිටිපස්සෙන් පේනවා. අද එයා තමයි ගමන් සකයා. එයා තමයි එක්කන්නේ. අද අපි තිමිර මල්ලියා නෑ. මේ තිමිර තිමිර තමයි මේ ගන්න වීඩියෝ එඩිට් කරන්නේ. තිමිර මේ channel එකෙන් අයින් වෙලා හැම මොකුත් නැහැ. තිමිර මුලින්ම මතක් කරන්න ඕනේ. ඉතින් අපි යන් ඉස්සරහට බලාගෙන ඉන්න. හොඳ සංචාරයක් වෙයි මේක. අපි ගිහින් බලමු. අපි දැන් ඇවිල්ලා ඉන්නේ. දැන් ඕලුවැල්ල දිහාවට යද්දී හම්බ වෙච්ච ලස්සන තැනකට. මේ තැන තමයි දැන් මේ වීඔය මෙතන පල්ලෙහෙන් ගලාගෙන බසිනවා. ඒ වගේ පොඩ්ඩක් ගොඩක්යි හැබැයි ලස්සනයි. මෙතනින් ඉස්සරහට ගියාම ඔයාලට පල්ලෙය දැන් අපි ආවේ ඒ පැත්තේ ඉඳලා. නාන්න දැන් තියෙන ඕන තරම්. ඔයාලා නාන්න බලාපොරොත්තු වෙන එනවනම් මේ පැත්තට නාලා පොඩි ආතල් එකක් දාලා එහෙම යන්න බලාපොරොත්තු වෙනවනම් ලස්සන තැන් තියෙනවා මෙතන ඉස්සරහ පල්ලෙය. ඒ වගේම තව ඉහළටත් ඇති. ඇවිල්ලා ඒ ලස්සන බලලා යන්න. ඉතින් අපිට විශේෂයෙන්ම මේ මතක් කරන්න ඕනේ දැන් මේ වීඩියෝ එක අපි යටිඅන්තරට එන්න කියලා මතක් කරා අපේ වීඩියෝ බලන යාළුවෙක්. අපිට කමෙන්ට් එකක් දාලා තිබ්බා වීඩියෝ එක යටින්. ඉතින් මේ එයාගේ රික්වෙස්ට් එකට අනුව තමයි අපි මේ පැත්තට ආවේ. නමුත් අපිට එයාව කන්ටැක්ට් කරගන්න බැරි වුණා. මේ ඒකට සමා වෙන්න ඕනේ. ඉතින් මේ අපි අද හදිසියෙ මේ පැත්තට ආවේ. ගොඩක් ප්ලෑන් කරලා ආපු ගමන නෙවෙයි මේක.
යන්න හිතුණා පැතුම් මිනිහා පැතුම්ටත් යන් කියලා කිව්වා. හා කියලා කිව්වා. ඉතින් අපි ආවා. ඇවිල්ලා මේ දැන් මේ සුන්දරත්වය බලාගෙන යනවා. ඔව්. වැඩපලේ වැඩ කරලා රෑ ගෙදර ආපු ගමන් අනිත් පැත්තට ආවා. ඉතින් මේ පානදුරේ ඉඳන් දැන් කිලෝමීටර් 80ක් 90ක් විතර දුර ගෙවාගෙන ආවා. මේ ඉතින් මේ සබාදාමේ සුන්දරත්වය දකිද්දී ඇඟට දැනෙන මහන්සිය අතුරුදහන් වෙලා යනවා. අර මේ පිටිපස්සෙන් සංගිලි පාලමක් තියෙනවා. ඔය එල්ලෙන පාලම නිකන් සංගිලි පාලම කියලා. අපි කලින් ඔයාලව මේ එල්ලෙන පාලමක එක්කගෙන ගියා. මතක ඇති අපේ බුලත් කොපිටේ වීඩියෝ එකේ. ඉතින් මේ නමුත් දැන් මේක අබලන් වෙලා තියෙන මේක යන්න බෑ. ඒක නිසා තමයි මේ පාලම හදලා තියෙන්නේ. මේ පැත්ත ලස්සනයි. මේ සුන්දරත්වය මම පෙන්නන්න මේ බෑක්කම් එකේ වීඩියෝ එකක් දාලා. මොකක්ද කියන්නේ? අවුවයි. අපි දැන් කලින් පෙන්නපු වීඩියෝයේ පාරම ගාවේ ඉඳන් ඕලුවැල්ල පැත්තට දැන් යන ගමන් ඉද්දි අපිට හම්බුණා තව සුන්දර ස්ථානයක්. මේ පිටිපස්සෙන් වලට මේ මෙතනින් යන්තමට පේනවා ඇති. ඒ තමයි වීඩියෝයේ ඇල්ල. අපි ආවේ එනකොට වීඩියෝයේ යුර දිගටනේ. ඉතින් එතනින් මේ ඒ එන වීඩියෝය නිර්මාණය කරන දියැල්ල තමයි මේ තියෙන්නේ වීඩියෝයේ ඇල්ල. ඉතින් මේ එතෙන්ට යන්න පුළුවන්ද කියලා හරියට දන්නේ නැහැ. අපිට මෙතනින් පාරක් නම් හම්බුන්නේ නැහැ. ඉතින් පාරක් තියෙනවා රහින් එද්දි. මේ පාරක් තියෙනවා. එතෙන්ට යන්න පුළුවන් ඇති. නමුත් අපිට අද යන්න වෙලාවක් තියෙයිද කියන්න බෑ. පුළුවන් වුණොත් අනිවාර්යෙන් යනවා. ඉතින් මේ ඊයේ ලස්සන මම පෙන්නන්න. ඒ වගේම මේ පැත්තට එනවා නම් බස් තියෙනවා. මේ දැන් බස් එකක් යනවා. යටියන්තොරේ ඉඳන් බස් තියෙනවා. බස් එක ඇවිල්ලා ඔයාලට සුන්දරත්වය බලන්න පුළුවන්. මේ බස් එක යන ගමන් බලාගෙන යන්න පුළුවන්. බස් එකෙන් පැලම්පිටිය අවිස්සාවෙල්ල බස් එක. ඉතින් මේ බස් එකේ ඔයාලට මේ පැත්තට එන්න පුළුවන්. හැබැයි ආවට අර මේ තමන්ගේ වාහනේක එන වගේ මේ පරිසරයේ තියෙන සුන්දරත්වය විඳින්න පොඩ්ඩක් අමාරුයි. ඒක නිසා මේ ඔයාලා එනවා නම් ඔයාලට පුළුවන් විදියට කාගේ හරි බයිසිකලයක් හරි ඉල්ලගෙන ඉන්න. එහෙම ආවොත් මේ පරිසරයේ තියෙන සුන්දරත්වය විඳලා යන්න පුළුවන්. මම දැන් පෙන්නන්නම් ඔයාලට ඔය ඇල්ල. ඒ කියන්නේ මේ පොඩ්ඩක් පෙන්නන්න අමාරුයි දුර තියෙන්නේ. පුළුවන් විදියට පෙන්නන්න. බලන්න. අපි යන පාරේ
ඉතින් පාරයිනේ තව සබහාදාමේ අපූර්ව නිර්මාණයක් හම්බුණා. මේ ගල්ලේ නක් හම්බුණා. මේ ගල්ලේ මේ වතුර බිමට වැටෙනවා. ඒ වගේම තව පෙන්වන්න සුන්දර දර්ශනයක් තියෙනවා. යන්කෝ බලන්න. තේනවා ඉතින්. තන ගින්නේ විශාල ගල් ගුහාවක්. එතන මේ බුදු පිළිම වහන්සේලා ගන්පත් කරලා තියෙනවා. දිගටම අර විදියට මේ ගලින් වතුර වැටෙනවා. පල්ලෙහාට. නවුවකුත් එනවා. මම ඔයාලට මේ පෙන්නන්න වීඩියෝ එක. ඔන්න අපේ සුන්දර යටිඅන්තර සංචාරේ අපිට ඔළුව ඇල්ල හොයාගෙන යද්දි අපිට තවත් ලස්සන සුවිශේෂී ස්ථානයක් හම්බුණා. මේක ලස්සන දිය ඇල්ල. නමුත් මේ නමක් ගමක් නම් කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. ඒ වුණාට මේ ලස්සන දිය ඇල්ල මෙතන නාන්න පොඩ්ඩක් පිහිල්ලක් වගේ හදලා තියෙනවා. මම පෙන්නන්න. බලමු. බලලා අපි ඉස්සරහට තව විස්තර නිර්මාණ ටිකක් පෙන්වන්න තියෙනවා. අපි ඉස්සරහට යමු. ඔයාලට පේනවනේ මම මේ මෙතන පෙන්නපු දිය ඇල්ල. අපේ පැතුම් එනවා. පොඩි නවනින්ගිරා වැඩක් වුණා අපි දෙන්නද. මේ තාක්සි. මේ අනිත් එක තමයි. හක්කයිලා දින්නේ. පැතුම් නාලා ඉන්නේ. මේ හෙල්මට් එක ඉවරයි. දිය ඇල්ලේ කකුල හොදන්න කියලා පැතුම් බහිද්දි පැතුම් බිමට වැටුණා. ඉස්සලා වැටුණා. පැතුම් අල්ලන්න මම බහිද්දි මමත් ඉස්සලා වැටුණා. තුවාලුණා කරන්න දෙයක් නැහැ. පැතුම් තෙවිලා ඉන්න පැතුම් කෙලිප වතුරට වැටුණා. ඔව් වතුර දා ගිලෙනවා ගියා. ඒ වගේ සුන්දර හිතුව වෙනවා. ඉතින් මේ අපි සැලෙන්නේ අපි ඉස්සරහට යනවා. ඉස්සරහට ගිහලා ඔළුව ඇල්ල බලනවා. ඉතින් මේ අර බලගනි. මම දැන් ඇවිල්ලා ඉන්නේ කිතුල් ඇල්ල ගාවට. මේ කිතුල් ඇල්ල අපිට හම්බ වෙන්නේ මේ යටිඅන්තරේ ඉඳන් ඔළුව ඇල්ල පැත්තට යද්දි. පොඩ්ඩක් වහින්න වගේ තියෙනවා. ඉතින් මේක ලස්සන දියල්ල ටිකක් උසයි සාමාන්‍ය. ලස්සන දියල්ල මේකට කිතුල් ඇල්ල කියලා කියනවත් මේ හරිය ගොඩක් කිතුල් ගස් තියෙනවා. සාමාන්‍ය කිතුල් ගස් අතර පාකට එදී තියෙනවා. ඒක නිසා දන්නේ මේකට කිතුල් ඇල්ල කියලා කියන්නේ. මේ කිතුල් ඇල්ලේ ලස්සන බලමු මේ. අර ඉන්නේ වැටිච් එක්ක කරා. දැන් ඉන්න දියල්ල ගාවටවත් එන්නේ නැහැ. දියල්ල ගාවටවත් එන්නේ නැහැ. ඉතින් මට තමයි ඔක්කොම කරන්න වෙලා තියෙන්නේ මේ. මම පෙන්නන්නම් කිතුල් ඇල්ල වල.
අපි උඩට යද්දී අපිට තව ලස්සන දර්ශනයක් දකින්න හම්බුණා. පිටිපස්සෙන් පේනවා ඇති. මාර ලස්සනට මැයිමල් පිපිලා තියෙනවා. දේවත්තම් මැද්දේ මේ වගේ මැයිමල් ටිකක් පිපිලා තියෙනවා කියන්නේ කොච්චර ලස්සනද කියලා ඔයාලට හිතා ගන්න පුළුවන්. ඒස් දෙකෙන් දකින්න අපි පින් කරලා තියෙනවා. ඉතින් මේ අපි දැන් මෙන්න මේ පැත්තේ ඉඳන් මෙන්න මේ පැත්තට යනවා උඩට. හැබැයි පාර නම් ගන්න දෙයක් නැහැ. හරි යනවා පරිස්සමෙන්. අපිත් එක්ක යන්. ඊයත් ඔයාලටත් අපි දකින්න දේවල් බලන්න පුළුවන් වෙයි. යා. ඔන්න අපි මේ අපේ දිගු ගමනකට පස්සේ අපේ සුන්දර ගමනාන්තයට ඇවිල්ලා ඉන්නේ. මේ තියෙන්නේ ලංකාවේ උසාතින් ගත්තාම 7 වෙනියට තියෙන දියඇල්ල. මේ දියඇල්ල තමයි මේකේ නම තමයි ඕලුවැල්ල. ඉතින් මේ මෙතන විශේෂ දේවල් ගොඩක් තියෙනවා මේ දියඇල්ල වගේ. මේ වගේ මෙතන තියෙන මේ වාහනේ පාලම පේනවා ඇති වල. මේ පාලම මේ ලී වලින් හදපු, ඒ කියන්නේ කොටන් දාලා හදපු පාලමක්. තාමත් වාහන යනවා. මෙතනින් බස් එකක් පවා යනවා. තාමත් සවි ශක්තිය එහෙමම තියෙනවා මේ පාලමේ. ඉතින් වැඩි ආරක්ෂාවට කියලා මෙතනින් මේ කොන්ක්‍රීට් පාලමක් හදලා තියෙනවා. ඉතින් මෙතන තම සුන්දර ස්ථානයක්. මම ඔයාලට ලස්සන පෙන්නන්නම්. මේ මෙතන උඩට යන්න පොඩි පාරක් තියෙනවා. නමුත් අද යන්නේ අපි අර කලින් ගිහිල්ලා දියල්ලේ වැටුණා. හත්ත තාමරි වෙලා. අපිට පුළුවන් විදිහට අපි මෙතන ඉඳන් ඔයාලට ඕලුවැල්ල පෙන්නන්න. ඔයාලට නිවාඩුවක් තියෙන වෙලාවක ඇවිල්ලා මේ ඕලුවැල්ල බලන්න. පරිස්සමෙන් යන්න. අපි යහම ඕලුවැල්ල බලන්න. අපි දැන් ඕලුවැල්ල බලලා මේ පල්ලෙහාට එන ගමන් දැන් යටි අන්තර පැත්තට යන ගමන් ගෙදර යන්න ඉතාලි. ඉතින් මේ හම්බෙච්ච තව ලස්සන දියැලක් තියෙන තැනක තමයි මේ නතර වුනේ. ඉතින් මේ අපි ඔයාලට කේබල් කාර් පද්ධතිය ඊගාවට පුංචි ලෝකාන්තේ පෙන්වන්න යන්න පොඩි try එකක් දුන්නා. ඉතින් අවසර ගන්න නැතුව
අපිට එතෙන්ට යන්න දෙන්න බෑ කිව්වා. ඉතින් අපි මගර ගිහිල්ලි වෙලා හැරිලා ආවා. ඉතින් අපි ඒක මේ වීඩියෝ එකේ දෙවෙනි කොටස විදියට දාන්නම් කියලා තමයි හිතාගෙන හිටියේ. නමුත් අපිට ඒක කරගන්න බැරි වුණා. මේක අපේ වැරද්දක් නෙවෙයි. ඉතින් උඩට යන්න දෙන්නේ නැහැ. මේ ලංකාවේ මිනිස්සුම තමයි ඒවා නැති කරගෙන තියෙන්නේ. මේ ලස්සන තැන් බලන්න තියෙන අවස්ථාව නැති කරගෙන තියෙන්නේ අපේ රටේ ඉන්න මිනිස්සුම තමයි. ඒක නිසා ඒකට අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් අපිට පුළුවන් විදියට අපි වලට ඕලු ඇල්ල ඇතුළු තව දියැලි කීපයක් පෙන්නුවා. අපේ පැතුම් වැටිච්ච තැන පැතුම් පොඩි නමක් දැම්මා දියැලට. මේ දියැලට නමක් තිබ්බේ නැහැ. ඉතින් මේ ඒ දියැලට නමක් තිබ්බේ නැති වුණාට පැතුම් පොඩි නමක් දැම්මා. මට ඒ නම කියන්න බෑ. කියනවද නම? ඔව්. එයා ජනසතු කරන එක හරි නෑ. තාම හක්ක ඉදිරියලා තියෙන්නේ. මේ අල්ලේ පොඩි හිල් 3ක් විතර තියෙනවා. ඉතින් මේ පොඩි මේ වගේ ගමනක් යද්දි ඒ වගේ සිද්ධිත් වෙන්න ඕන. එහෙම වුණ නැත්නම් ඒකේ කිසි ගතියක් නැහැ මං හිතන විදියට. ඉතින් මේ අද ගමන අපි මෙතනින් නිමා කරනවා. ඉතින් අපිත් එක්ක තවත් සොඳුරු සංචාරයකට ඉදිරියේදී එකතු වෙමු. එන අපි පරිස්සමෙන් ඉන්න. මේ මතක ඇතුව වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න පුළුවන් නම් කමෙන්ට් කරන්න ඔයාලගේ වටිනා අදහස් අපි ඒවට කරු කරලා රිප්ලයි එකක් දානවා අනිවාර්යෙන්. එහෙනම් අපි ගිහින් එන්න. බයි. Bye guys. Love you, ma.